ආයුබෝවන් අපි එකතු වෙන්නේ වීඩියෝ මාලාවේ දෙවෙනි වීඩියෝ එකත් එක්ක අද දින ගැටළු වලට අරගෙන යන්න තියෙන්නේ වර්ගජ ප්‍රකාශනය සම්බන්ධ ගැටලුවක් වර්ග පූර්ණය වලින් විසඳන්නේ කොහොමද කියලා. එතකොට මේ වර්ගජ ප්‍රකාශනය මේ වෙලාවේ තියෙන්නේ x වර්ගය දෙන 4x ධන 2 සමානයි බිඳුව. මේක සමීකරණයක් තියෙන්නේ දැන්. එතකොට මේ සමීකරණය තෘප්ත කරන්න යනකොට x ගේ අගයක් හොයන්න යනකොට සාධක වෙන්නේ නැහැ. ඩිරෙක්ට් වෙන්නේ නැහැ. එතකොට අපි මේක කරගන්න ඕන දේ තමයි වර්ග පූර්ණය වලින් විසඳන එක. තව ක්‍රමයක් තියෙනවා සමීකරණේ. අද කතා කරන්නේ වර්ග පූර්ණය ඇසුරින්. කරන්නේ කොහොමද? පළවෙනියටම කරන්න ඕන මෙන්න මේ වර්ග පදයේ පදයේ පමණක් ලියා ගන්න. එහෙනම් මෙතන x වර්ගයෙන් මම x විතරක් ලියා ගන්න. ඊට පස්සේ x ගේ පළවෙනි බලය ඇතුළත් පදයේ සංගුණකයේ ලකුණ දාන්න. මේ වෙලාවේ තියෙන්නේ ඍණ 4. එතකොට ඍණ. ඒ ලකුණ දාන්න තිබ්බොත් දාන්න. මේ 4 ඉලක්කම, ඒ කියන්නේ සංගුණකය දෙකෙන් බෙදන්න ඕන ඊට පස්සේ. දෙකෙන් බෙදුවම වගේ 2යි. දාලා මේ ලැබෙන උත්තරය වර්ග කරනවා. මෙතනින් ලැබිච්ච උත්තරය ඊට පස්සේ වර්ග කරනවා. දැන් ඇවිල්ලා තියෙන ප්‍රකාශනය තමයි x ඍණ 2 වර්ගය සම්පූර්ණ ප්‍රකාශනයේ වර්ගය. තිබුණ ධන දෙක එලෙසම තියෙනවා. හරි. මම මේ පැත්තට දැන් මේ x ඍණ 2 වර්ගය කියන එක පොඩ්ඩක් සුළු කරලා පෙන්නන්නම්. එන ප්‍රකාශනය බලන්න. x ඍණ 2 වර්ගය. මේක ඉන්නේ පළමු පදයේ වර්ගය. පද දෙකේ ගුණිතය දෙවරක් x කියන්නේ 2x. ඒකෙත් දෙකුණේ. පද දෙකේ ගුණිතෙහි දෙගුණය. එතකොට එනවා 4x ධනයි ඍණයි ඍණ නිසා ඍණ 4x. දෙවන පදයේ වර්ගය ඍණ 2 වර්ගය ධන 4යි. බලන්න ආපු ප්‍රකාශනයේ තියෙන්නේ x වර්ගය ඍණ 4x. මෙතනත් එයා තියෙනවා. නමුත් තියෙන්නේ ධන 4ක්. ඒ කියන්නේ මෙන්න මේ ප්‍රකාශනය සුළු කරනම වැඩිපුර ධන 4ක් එනවා. එහෙනම් අපි මේ ධන 4 ඉවත් කරගන්න නම් මම මෙන්න මෙතෙන්ට ඍණ 4ක් දාලා සමාන කරනවා බිඳුවට. අර වැඩිපුර ආපු මෙන්න මේ ප්‍රකාශනය සුළු කරාම වැඩිපුර ධන 4ක් ආවා. ඒ ධන 4 ඉවත් කරන්න ඍණ 4ක් දැම්මා. අර තිබ්බ ධන දෙකෙන් එකම තිබ්බා. දැන් මෙයා සුළු කරගෙන යනවා. x ඍණ 2 වර්ගය ධනයි ඍණයි තියෙන්නේ. පද දෙක විරුද්ධ ලකුණු දෙක අනිවාර්යයෙන්ම අඩු වෙන්න ඕන. 4න් දෙකක් 2යි. 4 ලකුණ ඍණ නිසා ඍණ 2 සමානයි බිඳුව. මේ ඍණ දෙක දැන් මම එහා පැත්තට අරන් යනවා. x ඍණ 2 වර්ගය සමාන වෙනවා ධන 2ට. දැන් මේක වර්ගපදයක් තියෙන්නේ. මට වර්ගපද ඉවත් කරගන්න පුළුවන් වර්ගමූල ලකුණ දාලා. එහෙනම් දෙපසම මම වර්ගමූල ලකුණ දානවා. වර්ගයට වර්ගමූල සමානයි. යම් වර්ගපදයකට වර්ගමූලය දාද්දි උත්තරයට ධන හෝ ඍණ කියලා උත්තර දෙකක් ලැබෙනවා. හරිද? එහෙනම් වර්ගමූල දෙකක් ඉන්නේ ධන හෝ ඍණ. වර්ගමූල ලකුණට වර්ග ලකුණ නිසා ඒ දෙන්නට දෙන්න කැපිලා යනවා. එතකොට x ඍණ 2ක් විතරයි මෙතන ඉතුරු වෙන්නේ. x ඍණ 2 සමාන වෙනවා ධන හෝ ඍණ මූල දෙකට. දැන් මේ ඍණ දෙක මට එහා පැත්තට අරන් යන්න පුළුවන්. එතකොට x එනවා 2 ධන හෝ ඍණ මූල 2යි. ඒ කියන්නේ උත්තර දෙකක් එනවා. එකක් තමයි x සමානයි 2 ධන මූල 2 හෝ x සමානයි 2 ඍණ මූල 2. අන්න එහෙම තමයි මෙයාගේ මූල ලෙස ලැබෙන්නේ. එතකොට x උත්තර 2යි. එකක් 2 ධන මූල 2 අනිත් එක 2 ඍණ මූල 2.